ආයුබෝවන් ඩිප්ලෝමා ඉන් කම්පියුටර් ඇප්ලිකේෂන් පාඨමාලාවේ පළවෙනි පාඩම තමයි බේසික් කන්සෙප්ට් ඔෆ් IT කියන පාඩම. ඒ පාඩමට අදාළ part 2 තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. අපි මුලින්ම බලමු මොනවාද මේ නෝට් එකේ ඇතුළත් වෙලා තියෙන්නේ කියලා. හරි. මේකේ මුලින්ම තියෙන්නේ what is a computer? ඒ කියන්නේ පරිගණකය කියන්නේ මොකක්ද කියන එක. මෙතන නිර්වචනයක් දීලා තියෙන ඔයාලට පරිගණකයන් පරිශීලකයා විසින් ආදානය කරනු ලබන හෝ. ඒ කියන්නේ මොකක්ද? පරිශීලකයා කියන්නේ පරිගණකය භාවිතා කරන පුද්ගලයෙක්. එතකොට එයාලා ආදානය කරන දේවල්, ඉන්පුට් කරන දේවල්. ඒ කියන්නේ අපි පරිගණකයට ඇතුළත් කරන දේවල්. හෝ පද්ධතිය විසින් රැස් කරගනු ලබන දත්ත. ඒ කියන්නේ කම්පියුටරේ තියෙන දත්ත පාවිච්චි කරන එකට. ලබාගෙන එම දත්ත පරිශීලකයා විසින් දී ඇති උපදෙස් වලට අනුව සකස් කරමින් ඊට පස්සේ මොකද කරන්නේ? පරිශීලකයා දෙන උපදෙස් වලට අනුව අර දත්ත සකස් කරනවා. ඔහුට හෝ ඇයට අවශ්‍ය ආකාරයේ තොරතුරු ප්‍රතිදානය කරනවා. ඒ කියන්නේ පරිශීලකයාට අවශ්‍ය විදිහේ තොරතුරක් තමයි අන්තිමේදී නිර්මාණය කරලා අවුට්පුට් එකක් විදිහට ලබා දෙන්නේ. විදුලි බලයෙන් ක්‍රියාත්මක වන උපකරණයක්. එතකොට පරිගණකයේ වැඩ කරන්නේ විදුලි බලයෙන්. ඒ වගේම කෙටි යෙදුම් විදිහට හඳුන්වන්න පුළුවන් මේක විද්‍යුත් උපාංගයක්. විදුලි බලයෙන් වැඩ කරන්නේ. ඒ තොරතුරු සැකසුම් ඒකකයක්. දැන් මේ කලින් නිර්වචනයේ කීවා වගේ අපිට අවශ්‍ය අපි දුන්නු දත්ත අපිට අවශ්‍ය විදිහට සකස් කරලා තොරතුරක් තමයි අන්තිමේදී සකස් කරලා දෙන්නේ. ඒ ගබඩා කළ වැඩසටහනක පාලනය යටතේ ක්‍රියාත්මක වේ. පරිගණකයේ අපි ගබඩා කරලා තියෙන දේවල් වලින් තමයි අපිට එයා වැඩ කරලා දෙන්නේ. ඊළඟ කොටස බැලුවොත් ඊළඟට තියෙන පරිගණකයේ ගුණාංග. පරිගණකයේ ගුණාංග විදිහට පළවෙනිම ගුණාංගය වේගය, ස්පීඩ් එක දාලා තියෙනවා. එතකොට වේගය අතින් ගත්තහම පරිගණකයේ ගොඩාක් වේගවත් උපකරණයක් වෙලා තියෙනවා. එතකොට ඕනම විදිහ අපි ගණනය කිරීමක් කරනවා නම් අපිට පරිගණකයේ හරහා ඒකට ඉතාම පොඩි කාලයක් යනවා. අපි Excel වගේ මුදුකාංගයක් හරහා සමීකරණයක් භාවිතා කරලා ගණනය කිරීමක් කරොත් ඒක ඉක්මනින් ඒක සිද්ධ වෙනවා. අපි සමීකරණේ නිවැරදිව ඇතුළත් කරා නම් ඒ ගණනය කිරීම සිද්ධ වෙලා අපිට පිළිතුර පෙන්වනවා. ඒ වගේම අපිට පරිගණකයේ වුණත් කැල්කියුලේටර් එක පාවිච්චි කරන්න පුළුවන් ගණන් හදන්න. තත්පරයකදී මිලියනයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් උපදෙස් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පරිගණකයට ඇත. ඒ කියන්නේ ගොඩාක් වේගවත් මේ පරිගණකයේ ක්‍රියාකාරීත්වය. නිර්වද්‍යතාව accuracy කියන්නේ අපි දෙන්නේ නිවැරදි දත්ත හා උපදෙස් නම් ඊට අනුව එයා නිවැරදි තොරතුරක් අපිට සකස් කරලා ලබා දෙනවා. ඊළඟ එක කාර්යක්ෂමතාවය efficiency. පරිගණකයට වෙහෙසක් දැනෙන්නේ නැහැ. එතකොට දැන් අපි යම්කිසි කාර්යයක් කරගෙන එක දිගට කරනවා නම් අපිට වෙහෙස කියන දේ දැනෙනවා. එතකොට අපිට ඒ කරන වැඩේ දැන් අර මුලින් ආරම්භ කරපු වේගය තරම්ම අපිට එක දිගට වැඩ කරගෙන යන්න බැහැ වැඩි වෙලාවක් වැඩ කරනකොට. හැබැයි පරිගණකයට එහෙම වෙහෙසක් දැනෙන්නේ නැහැ. එයාට පුළුවන් පැය 24ම එකම වේගයකින් වැඩ කරලා අපිට නිවැරදි තොරතුරු ලබා දෙන්න හැකියාව තියෙනවා. බහුකාර්ය බව versatility කියන්නේ අපි දැන් පරිගණකය ගත්තාම එක කාර්යයක් සඳහා නෙවෙයි. දැන් අපි ගොඩක් අපේ එදිනෙදා භාවිතා කරන උපකරණ තියෙනවා අපේ වැඩ පහසු කරගන්න. ඒ දේවල් යම්කිසි කාර්යයකට හෝ එකකට දෙකකට ඒ කියන්නේ නිශ්චිත කාර්යයකට තමයි ඒවා සකස් කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට රෙදි සෝදන යන්ත්‍රය රෙදි සෝදන්න වේලක්. ඒ වගේම මයික්‍රෝවේව් උදුන කෑම රත් කරන්න, ඒ කෑම වර්ග හදන්න, ඒ වගේ දේවල්. ඒ කියන්නේ උපකරණයකට ආවේනික කාර්යයක් තියෙනවා. හැබැයි පරිගණකය ගත්තාම එක කාර්යයක් නෙමෙයි. අපි විවිධ වූ කාර්යයන් පරිගණකය හරහා කරනවා. උදාහරණයක් විදිහට අපි පරිගණක ක්‍රීඩා කරනවා. ඒ වගේම ගණනය කිරීම කරන්න භාවිතා කරනවා. ඒ වගේම විවිධ ලිපි ලේඛන සකස් කරන්න භාවිතා කරනවා. අන්තර්ජාලයට යන්න භාවිතා කරනවා. ওই වගේ ගොඩාක් පරිගණකයෙන් අපි කාර්යයන් කරගන්නවා.
ඒක තමයි බහුකාර්ය බව කියලා කියන්නේ. අනිත් එක සුරැකීමේ හා නැවත ලබා ගැනීමේ හැකියාව. saving and retrieving. අපි හදන documents අපිට save කරලා තියලා නැවත ඒවා පාවිච්චි කිරීමේ හැකියාව පරිගණකයේ තියෙනවා. ගබඩා කරලා අපිට අවශ්‍ය වෙලාවක ඒවා නැවත ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට පරිගණකයේ ප්‍රධාන කාර්ය ගත්තහම ඒක අධීර 3කට බෙදලා දක්වන්න පුළුවන්. ඒක තමයි මේ ඕගොල්ලොන්ට මේ රූප සටහනේ දක්වලා තියෙන්නේ. පළවෙනි එක දත්ත ඇතුළත් කරනවා. අපිට අවශ්‍ය විදිහට අපි දත්ත ඇතුළත් කරනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය අවුට්පුට් එක ලබා ගන්න ඕනේ දත්ත ඇතුළත් කරනවා. උදාහරණයක් විදිහට අපි යම්කිසි ලිපියක් සකස් කරගන්න. ඉතින් අපි ඇතුළත් කරනවා ඒ ලිපියට අවශ්‍ය අකුරු, ඉලක්කම්, සමහර විට සංකේත ඒ දේවල් ඇතුළත් කරනවා. ඒකට input devices ආදාන කරන උපකරණ පාවිච්චි කරනවා. කීබෝඩ් එකකින් අපි ටයිප් කරනවා. ඊට පස්සේ ඒවා සකස් කරනවා. අපි වදන් සැකසීමේ මෘදුකාංගයේ භාවිතා කරලා ඒක අපිට අවශ්‍ය විදිහට සකස් කරනවා. ඒකේ තියෙන tools භාවිතා කරලා. font size වැඩි කරනවා. සමහර මාතෘකා වගේ තියෙනවා ඒවට underlines දානවා. colors වෙනස් කරනවා වෙන්න පුළුවන්. පේලි පිටන ආකාරය හදනවා වෙන්න පුළුවන්. ඒ වගේ අපිට අවශ්‍ය දේවල් විදිහට ඒක සකස් කරනවා. ඔන්න අපේ අවසාන වශයෙන් සකස් කරපු ලියුම output එකක් විදිහට monitor එකේ දකිනවා. ඒ වගේම අපිට ඒක print out එකක් විදිහට print එක හරහා ලබා ගන්නත් හැකියාව තියෙනවා. ඒ මම එක උදාහරණයක් කිව්වේ. ඔන්න ඔය විදිහට පරිගණකයේ කාර්යයන් දත්ත ඇතුළත් කිරීම, සකස් කිරීම, තොරතුරක් ලෙස පිටතට ගැනීම කියන මූලික අධීර 3ට බෙදලා දක්වන්න පුළුවන්. මේ තියෙන්නේ ඒකට අදාළ රූප සටහනක්. ඒ කියන්නේ ඒ අධීර 3ට භාවිතා කරන උපකරණ පෙන්වන රූප සටහනක්. ඊළඟට දත්ත හා තොරතුරු. දැන් මෙතනදී අපි නිතර භාවිතා කරා දත්ත හා තොරතුරු කියන වචන දෙක. ඒත් මේ දෙක එකක් නෙවෙයි. දත්ත කියන්නේ මේවා වෙන වෙන වශයෙන් ගත්තාම අර්ථයක් දෙන්න බෑ. ඒ කියන්නේ අපි තොරතුරු හදන්න පාවිච්චි කරන අංක වෙන්න පුළුවන්, වචන වෙන්න පුළුවන්, යම්කිසි සංකේත වෙන්න පුළුවන්. ඒවා වෙන වෙනම ගත්තාම අර්ථයක් දකින්නේ නෑ නේ. හැබැයි ඒවා එකට සකස් කරලා නිර්මාණය කරපුවාම තමයි තොරතුරක් නිර්මාණය වෙන්නේ. එතකොට දත්ත සකස් කරපුවාම අර්ථවත් විදිහට සකස් කරපුවාම අපිට ලැබෙන්නේ තොරතුරක්. එතකොට දත්ත හා තොරතුරු අතර වෙනස ගත්තාම දත්ත කිසිදු තීරණයක් අපිට දත්ත දිහා බලලා ගන්න බෑ. හැබැයි ඒ දත්ත පාවිච්චි කරලා හදපු තොරතුරු වලට තීරණයකට එළඹෙන්න පුළුවන්. ඒ වගේම සැකස්මකට භාජනය වී නොමැත. දත්ත සකස් කරලා නැහැ. තනි විදිහට තියෙනවා. තොරතුරු සැකස්මකට භාජනය වෙලා තියෙනවා. දත්ත සංවිධානාත්මක බවක් නැහැ. තොරතුරු සංවිධානාත්මක බවක් තියෙනවා. ඔන්න ඔය වෙනස්කම් මේ දත්ත තොරතුරු අතර තියෙනවා. පරිගණක පද්ධතියකින් සිදු කරන මූලික මෙහෙයුම් ඒ කලින් මම අර රූප සටහන ඉදිරිපත් කරපු විස්තර තමයි මෙතනදී තියෙන්නේ. input process output ගැන ඔයගොල්ලන්ට වෙන වෙනම පැහැදිලි කරලා තියෙනවා. එතකොට input අපි කරන්නේ පරිගණකයේ ආදානුපාංග හරහා input devices භාවිතා කරලා ඒ වගේම සැකසීම කරන්නේ පරිගණකයේ තියෙන මධ්‍ය සැකසුම් ඒකකයේ හරහා central processing unit කැටයෙන් අපි CPU කියනවා. ඒ වගේම output කරන්නේ අපි output devices හරහා ප්‍රතිදාන උපාංග හරහා. ඊළඟට store ගබඩා කිරීමත් පරිගණකයේ කාර්යය. අර කලිනුත් මම ඔයාලට පැහැදිලි කරා අපි සකස් කරන දේවල් අපිට පරිගණකයේ ද්විතීයික මතකයේ ස්ථිරව ගබඩා කරලා තියාගන්න පුළුවන්. පරිගණකයේ ද්විතීයික මතකය වෙන්නේ hard disk එක දෘಢ තැටිය. දෘಢ තැටිය ගබඩා කරලා තියාගන්න පුළුවන්. අපි සේව් කරන දේවල් hard disk එකේ තමයි සේව් වෙන්නේ. ඒකට ඒවා අපිට අවශ්‍ය වෙලාවට ලබා ගන්න පුළුවන්. අපි සමහර වෙලාවට යම්කිසි ડોකියුමන්ට් එකක් සම්පූර්ණයෙන් ඉවර කරන්නේ නැතුව අපි අද දවසේ රාත්‍ර කරනවා නම් අපිට පුළුවන් ඒක සේව් කරලා තියලා නැවත ඒ වැඩේ ඉතුරු ටික කරගෙන යනකොට ඒ ගබඩා කරපු තැනින් අරගෙන ඒ ටික කරගෙන යන්න. ඒ වගේම සම්පූර්ණයෙන් නිම කරපු එකක් වුණත් අපිට නැවත භාවිතයට නැවත අවශ්‍ය වුණාම ලබා ගන්න ගබඩා කරලා තියාගන්න පුළුවන්. ඒ වගේම පාලනය. දැන් වැඩසටහන් ක්‍රියාත්මක කරගන්න එක
ඒ වගේම ඒ වගේ පුහුණු කරන එක පිළිවෙලකට පවත්වාගෙන යන එක මේ හැම දෙයක්ම පාලනයක් යටතේ තමයි සිද්ධ වෙන්නේ. එතකොට මධ්‍ය සැකසුම ඒකකයේ තියෙන කන්ට්‍රෝල් යුනිට් හරහා මේ හැම දෙයක්ම මෙහෙවනවා. පරිගණකයේ තියෙන සියලුම කාර්යයන්. හරියට මේක පරිගණක පද්ධතියේ තියෙන අපේ ස්නායු පද්ධතියට හා සමානයි මේ පරිගණක පද්ධතියේ මේ පාලන ඒකකය කියන එක කන්ට්‍රෝල් යුනිට් කියන එක. ඊළඟට අපි පරිගණකයේ හරහා දත්ත සකසනවා කියලා කියවනේ. එතකොට මේ දත්ත සැකසීමේ ක්‍රම තියෙනවා. ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සාමාන්‍ය අපි කියන්නේ සාමාන්‍යයෙන් දත්ත සැකසීමේ ක්‍රම පරිගණකයේ විතරනේ. සාමාන්‍යයෙන් අපි දත්ත හදනවා නම් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අතින් දත්ත සකස් කරනවා. අපිට යම්කිසි දත්තයක් අතින් ලියලා එහෙම හදන්න පුළුවන්. ඒකට අපි කියනවා manual data processing method. යම්කිසි මිනිසෙක් විසින් එයා අතින් ලියලා යම්කිසි දත්තයක් සකස් කරනවා. ඒ කියන්නේ ලිඛිතව සටහන් කරලා තියෙනවා. ලියලා සටහන් කරලා තියෙනවා. සමහරට වගු ඇඳලා ඒ අවශ්‍ය දත්ත ඒ වගු වලට පුරවලා පොළවල ලියලා තියෙනවා. අනිත් එක විද්‍යුත් දත්ත සැකසුම් ක්‍රමය. ඉලෙක්ට්‍රොනික data processing method. ඒ කියන්නේ ඒ දත්ත සකසන්න පරිගණකයක් පාවිච්චි කරනවා නම් ඔන්න ඒක ඉලෙක්ට්‍රොනික data processing method එකක් කියලා කියනවා. අපිට පුළුවන් ඒ දැන් කලින් අපි අතින් දත්ත සැකසුම් එකේදී වගු හදලා ඒකට දත්ත ඇතුළත් කරලා තිබ්බා වගේ කොළවල ලියලා අපිට පුළුවන් පරිගණකයේ තියෙන වර්ඩ් කියන මෘදුකාංගයේ වගු හදලා ඒකට දත්ත ටයිප් කරලා පරිගණකයේ ගබඩා කරලා තියෙනවා. එකම කාර්ය ක්‍රම දෙකකින් සිද්ධ කරනවා. හරි ඊළඟට මෙතන පැහැදිලි කරලා තියෙනවා ඉලෙක්ට්‍රොනික සහ අත්‍යවශ්‍ය දත්ත සමුදා සංසන්දනය. අර කියපු ක්‍රම දෙක සංසන්දනය කරන. අත්‍යවශ්‍ය දත්ත සමුදාය කියන්නේ අතින් අපේ අවශ්‍ය විදිහට සකස් කරලා කොළවල ලියලා ගබඩා කරලා තියෙන එක. ඉලෙක්ට්‍රොනික කියන්නේ පරිගණකයේ භාවිත කරලා දත්ත සකස් කරලා තොරතුරු නිර්මාණය කරලා පරිගණකයේ ගබඩා කරලා තියෙන එකට. පළවෙනි එක ගත්තම කාර්යක්ෂමතාවය අඩුයි. අපි අතින් ලියනවා කියන්නේ වේගය අඩු. ඒක ලියන කෙනා අනුව වෙනස් වෙනවා. අනිත් ගොඩ වෙලාවක් ලියද්දී අපිට එකම වේගයකින් ලියන්නත් බෑ. පරිගණකයේ කාර්යක්ෂම වැඩි. ඉස්සෙල්ලත් අපි කිව්වා එකම වේගකින් යාට වැඩ කරගෙන යන්න පුළුවන් ඕන තරම් කාලයක්. නිර්වද්‍යතාව අඩුයි. අතින් ලියද්දී වැරදෙන බව වැඩි. දැන් පරිගණකයේදී නිර්වද්‍යතාව අඩුයි. අතින් ගානක් හැදුවත් අපිට සමහරට ඒක වැරදින්න පුළුවන්. හැබැයි පරිගණකයේ හරහා නිවැරදිව පිළිතුරු ලබා ගන්න පුළුවන්. ඊළඟ එක විශ්වාසනීයත්වය අඩුයි. ඉලෙක්ට්‍රොනිකයේ වගේ විශ්වාසනීයත්වය වැඩි. ඒ කියන්නේ අපිට අපි සකස් කරපු තොරතුරු නැතිවීමේ සම්භාවිතාවය අතින් ලියන වගේ වැඩි. හැබැයි පරිගණකය අපි ගබඩා කරලා තියෙනවා නම් අපි ඩිලීට් කරනකම් ඒ දේවල් නැති වෙන්නේ නැහැ. දත්ත විශ්ලේෂණය අසීරුයි. ඒ කියන්නේ දැන් අපි යම්කිසි වගුවක් හදලා අපි හිතන්නේ ඩේටාබේස් එකක් භාවිතා කරනවා. ඇක්සස් කියලා හිතමු ඔයගොල්ලෝගේ පාඨමාලාවෙත් තියෙන. ඇක්සස් භාවිතා කරලා අපි දත්ත ගබඩා කිරීමක් හදනවා. ඒ කියන්නේ යම්කිසි විස්තර දාලා වගු හදනවා. ඕක අතින් ලියන්නත් පුළුවන්. දැන් අපි පරිගණකේන ඇක්සස් භාවිතා කරලා ඩේටාබේස් එකක් සකස් කරගන්නවා. එතකොට දැන් අපි හදාගත්ත වගුවල හිතන්න අපි පන්තියේ ළමයිගේ විස්තර දාලා තමයි වගුව හදන්නේ. ඔක අතින් ලියලා තියෙනවා. පරිගණකේ ඇක්සස් වල වගුවක් විදිහට හදලා තියෙනවා. එතකොට අපිට යම්කිසි අවශ්‍යතාවයක් තියෙනවා. යම්කිසි ප්‍රදේශයක හිතන්න අපි ගමක්. ඒ ගමේ ඉඳන් එන ළමයි කොච්චරක් ඉන්නවද කියලා බලන්න. එතකොට අපි අතින් ලියපු එකේ එකින් එක බල හොයන්න ඕනේ මාක් කරගන්න වෙනවා. හැබැයි පරිගණකයෙන් හදපු එකේ අපේ ඇඩ්‍රස් එක ඇතුළත් කරලා තියෙනවනම් ඒ ගමට අදාළ අපිට ෆිල්ටර් කරලා ලබා ගන්න පුළුවන්. එතකොට ඒක පහසුවෙන්ම ඒ අපි ගම ඇතුළත් කරලා තියෙනවා නම් වෙනම තීරුවක ෆිල්ටර් කරලා ඒ ගමට අදාළයි විතරක් ලබා ගන්න පුළුවන්. අන්න ඒ වගේ විශ්ලේෂණය කරන්න ඉලෙක්ට්‍රොනික දත්තවල පහසුව තියෙනවා. ආදානය කළ අනුපිළිවෙලින්ම දැක්වීමට සිදුවීම. ඒ කියන්නේ අපි දැන් ලියපු එකක් නැවත පිළිවෙල වෙනස් කරන්න බෑනේ. එහෙනම් කපන්න, මකන්න, ඒ වගේ දේවල් කරන්න වෙනවා.
හැබැයි පරිගණකයේ තියෙන එක පිළිවෙල වෙනස් කරන්න ඕන වුණොත් අපිට ලේසියෙන්ම පිළිවෙල වෙනස් කරගන්න පුළුවන්. එතකොට අනවශ්‍ය දත්ත තියෙනවා නම් අතිල්ලීපය වගේ මකන එක අපහසුයි. හැබැයි පරිගණකයේ කිසිම වෙනසක් නැතුව එතනින් මකලා අයින් කරන්න පුළුවන්. ඒ වගේම අතිල් ලියන එක අප්ඩේට් කරන්න බැහැනේ. කියන්නේ අපිට මැදදී අපි ඇතුළත් කරපු දත් එකේ යම්කිසි වෙනසක් වෙනවා නම් ඒක අප්ඩේට් කරද්දී ඒක එක්ක කපලා දාන්න වෙනවා මකලා තමයි අප්ඩේට් කරන්න වෙන්නේ එතන. එතන ඒක පැහැදිලිව වෙනස් කරා කියලා පේනවා. හැබැයි පරිගණකයේ එහෙම නැහැ. ලේසියෙන්ම අපිට දත්ත අප්ඩේට් කරන්න පුළුවන්. ඒ වගේම අතිල් ලියන ඒ වගේ වැඩිපුර ඉඩක් අපිට අවශ්‍ය වෙනවා ගබඩා කරලා තියාගන්න. හැබැයි පරිගණකයේ පුංචි ඉඩක අපිට ඩේටාබේස් හදලා ගබඩා කරලා තියාගන්න පුළුවන්. එතකොට අතින් ලියන ඒවාට මිනිස් ශ්‍රමය වැඩිපුර අවශ්‍ය වෙනවා. අතින් දත්ත ගබඩා කරන ඒවා හදද්දී අපිට විශාල දත්ත ගබඩා සකස් කරනවා නම් එක එක කාර්යයන් වලට මේ වැඩිපුර සේවකයෝ යොදා ගන්න අවශ්‍ය වෙන්න පුළුවන්. හැබැයි පරිගණකයේ එක්කෙනෙක්ට පුළුවන් සම්පූර්ණ ඩේටාබේස් එකක්ම මේන්ටේන් කරන්න. ඊළඟට මිනිසා සහ පරිගණකය අතර ඇති වෙනස්කම් ගත්තාම ඒ කියන්නේ මිනිසා විසින් කරන ගොඩක් දේවල් පරිගණකයටත් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මෙතන මේ දෙක අතර වෙනස්කම් තියෙන මේ වෙනස්කම් මොනවද කියලා බලන්න. මිනිසා ගත්තාම තොරතුරු ලබා ගැනීම සඳහා ඇස් සහ කන් භාවිතා කරනවා. අපි තොරතුරු ගන්න ඇස් කන් භාවිතා කරනවා. හැබැයි පරිගණකයක් තොරතුරු ලබා ගන්න. හැබැයි එයා භාවිතා කරන්නේ input device. ආදානුපාංග තමයි මේ තොරතුරු ලබා ගන්න භාවිතා කරන්නේ. මිනිසා තීරණ ගන්න මොලේ භාවිතා කරනවා. මොලේ හරහා තමයි අපි තීරණ අරන් ක්‍රියාවන් කරන්නේ. පරිගණකයේ ක්‍රියාවලි කරන්නේ CPU මධ්‍ය සැකසුම් ඒකකයේ හරහා. මිනිසාට කතන වචන ලෙස ප්‍රතිදානය කරන්න මුඛය. අපි කතා කරන්න මුඛය භාවිතා කරනවා. පරිගණකයේ output ලබා දෙන්න භාවිතා කරනවා visual display unit එක. ඒ කියන්නේ යා මොනිටර් එකකින් අපිට පෙන්නනවා. ඒ වගේම මිනිසා දෘಢ පිටපත ලිඛිතව ප්‍රතිදානය කිරීමට අත්භාවිතා කරනවා. මොනවා හරි අපිට ලියලා දෙන්න නම් output එකක් දෙන්න අපි ලියලා තමයි ඒක ලබා දෙන්නේ. පරිගණකය මුද්‍රණය කරලා print out විදිහට ලබා දෙනවා. මිනිසා තොරතුරු ගබඩා කිරීම සඳහා පොත් භාවිතා කරනවා. පොත්වල ලියලා ගබඩා කරලා තියෙනවා. පරිගණකයේ තොරතුරු ස්ථිරව ගබඩා කරන්න ද්විතීක ගබඩා උපාංග භාවිතා කරනවා. උදාහරණයක් විදිහට දෘಢ තැටිය. පරිගණකයක කොටස් ගත්තාම ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. එකක් තමයි මොනිටර් එක. ඒ වගේම මෙතනදී එන්න ඕනේ පද්ධති ඒකකය. පද්ධති ඒකකයේ ඇතුලේ තියෙනවා central processing unit එක. ඒ හරහා තමයි පරිගණකය සකස් කිරීම සිද්ධ වෙන්නේ. ඒ වගේම කීබෝඩ් එක ඊළඟට මවුස් එක. ඊට අමතරව පරිශීලකයාගේ අවශ්‍යතාවය අනුව විවිධ උපකරණ පරිගණකයට සම්බන්ධ කරලා භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට printer එක, scanner එක, speakers, webcam, joystick, flash drive, microphone, UPS ඒ වගේ දේවල් පරිගණකයට සම්බන්ධ කරලා තියෙන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා ප්‍රධාන කොටස් හතර. සිස්ටම් යුනිට් එක, මොනිටර් එක, කීබෝඩ් එක, මවුස් එක, පින්තූරයක් විදිහට. අනිකුත් උපකරණ මෙතන වෙනම දාලා තියෙනවා පින්තූර විදිහටම. print එකෙන් අපි print out ගන්නවා, scan එකෙන් යම් කිසි දෙයක් scan කරලා පරිගණකයට දත්ත input කරනවා. ස්පීකර් එකෙන් ශබ්දය පරිගණකයේ ශබ්දය පිටතට ලබා ගන්නවා. webcam එක අපිට භාවිතා කරන්න පුළුවන් පරිගණකයේ හරහා වීඩියෝ නිර්මාණය කරන්න, ෆොටෝස් ගන්න, ඒ වගේම වීඩියෝ කෝල්ස් වගේ දේවල් ගන්නවා නම් ඒක අවශ්‍ය වෙනවා. ජොයිස්ටික් භාවිතා කරන්න පරිගණක ක්‍රීඩා කිරීමට input device එකක් විදිහට flash drive භාවිතා කරන අපි දත්ත ගබඩා කරන්න පරිගණකයට සම්බන්ධ කරලා අපිට පුළුවන් flash drive වල තියෙන දේ pen drive කියලාත් මේක හඳුන්වනවා. පරිගණකයට දාන්න, ඒ වගේම පරිගණකයේ තියෙන දෙයක් flash drive එකට දාන්න. මයික්‍රොෆෝන් එක භාවිතා කරන්නේ පරිගණකයට හඬ ඇතුළත් කරන්න. UPS එක පරිගණකයේ අපි අමතරව ඒ කියන්නේ විදුලිය විසන්ධි වුණොත් UPS එක හරියට බැටරියක් වගේ ක්‍රියාත්මක වෙන්නේ. කරන්ට් එක ගියපුවා අපි සිස්ටම් යුනිට් එක මොනිටර් එක මේකට සම්බන්ධ කරලා තියෙනවා නම්
විදුලිය විසන්ධි වුණාම සාමාන්‍යයෙන් එහෙම නැත්තම් සාමාන්‍ය පරිගණකයක් ඕෆ් වෙනවනේ. අපි ඩෙස්ක්ටොප් පරිගණක කියන දේවල්. හැබැයි UPS එක කරහා කනෙක්ට් වෙලා තියෙනවා නම් මේකේ බැටරිය ධාරිතාවයේ තියෙනක පරිගණකයේ යම්කිසි වෙලාවක ඔන් එකේ තියාගන්න අපිට හැකියාව තියෙනවා. ඊළඟට දැන් අපි පරිගණකයක් අපේ අවශ්‍යතාවයට අනුව මිලදී ගත්තාම ගන්න කලින් අපි සලකන්න ඕනේ කරුණු තියෙනවා. එකක් තමයි අපි අවබෝධ කරගන්න ඕනේ අපි ඇයි මේ පරිගණකයේ මිලදී ගන්න. අපිට මොන වගේ කාර්යයන් වලටද මේක අවශ්‍ය වෙන්නේ කියන එක. ඊළඟට අපිට ඕනේ එක තැන නිශ්චිත තැනක තියලා වැඩ කරන එකක්ද නැත්නම් අපිට එහෙම ගෙනියන්න පුළුවන් එකක්ද කියලා තීරණය කරන්න ඕනේ. ඒ වගේම අපි මිලදී ගන්න කලින් මේ ගැන තොරතුරු වැඩි අපි දන්නේ නැත්නම් අපි ඒ සම්බන්ධ එක්කෝ අපි ඉන්ටර්නෙට් ගිහිල්ලා අපිට සර්ච් කරන්න පුළුවන්. ඒ වගේම විවිධ දැන්වීම් බලන්න පුළුවන්. ඒ වගේම සංග්‍රහය සම්බන්ධ දේවල් කියවලා බලන්න පුළුවන්. ඊළඟට ඊළඟ කාරණාවේ තියෙනවා පුවත්පත් හා සංග්‍රහ පරිශීලනය කිරීම කියලා. ඊළඟට තියෙනවා අන්තර්ජාලයට ගිහිල්ලා තොරතුරු හොයලා ඒ ගැන බලන එක. ඊළඟට එහෙම නැත්නම් ඒ සම්බන්ධ දැනුමක් තියෙන පුද්ගලයෙක්ගේ අහලා දැනගන්න පුළුවන් තමන්ගේ අවශ්‍යතාවය කියලා. ඒකට සුදුසු වෙන්නේ මොන වගේ පරිගණකයක්ද කියලා. ඒ වගේම අපිට පුළුවන් එහෙම නැත්නම් මේ පරිගණක වෙළඳපොළ පරිගණක තියෙන විකුණන්න තියෙන ස්ථානවලට ගිහිල්ලා එක තැනකට යන්න නැතුව ඒ වගේ විවිධ තැන්වලට ගිහිල්ලා ඒගොල්ලෝන්ගෙන් විස්තර අහලා දැනගන්න එක. ඊළඟට අපි බලන්න ඕනේ අපි ගන්න පරිගණකයේ ප්‍රොසෙසර් එක. දැන් පරිගණකයේ සැකසීම කරන්නේ ප්‍රොසෙස් එකනේ සකසනේනේ. එතකොට එයාගේ වේගය එයාගේ වර්ගය ප්‍රොසෙසර්ස් වර්ග තියෙනවා. Apple, Intel, AMD එහෙම වර්ග තියෙනවා. එතකොට තමන්ගේ අවශ්‍යතාවයට අනුව වර්ගය සහ විශේෂයෙන්ම මේකේ වේගය කොහොමද කියලා බලා ගන්න වෙනවා. අනිත් එක දෘಢ තැටියේ ධාරිතාවය. ඒ කියන්නේ අපි දැන් ද්විතීක ගබඩා උපාංගවල ප්‍රධානම එක තමයි මේ හાર્ඩ් ඩිස්ක් එක. දෘಢ තැටිය කියලා කියන්නේ අපේ පරිගණකයේ ස්ථිරව දත්ත ගබඩාව වෙන්නේ දෘಢ තැටිය. එතකොට දෘಢ තැටිය අපිට මේ විශාල ඉඩක් තියෙන එකක් ගන්න එක හොඳයි. කැපැසිටි එක වැඩි වෙන්න ඕනේ. එහෙනම් අනිවාර්යයෙන්ම දෘಢ තැටියේ ධාරිතාවය බලන්න ඕනේ. ඒ වගේම මොනිටර් එක අපිට අවශ්‍ය සයිස් එක ප්‍රමාණය එක සයිසස් මොනිටර්ස් තියෙනවා. එතකොට ඒ ප්‍රමාණය බලන්න ඕනේ. ඒ වගේ මොනිටර් එකේ තාක්ෂණය. ඒ කියන්නේ CRT, LCD, LED කියලා වර්ග තුනේ මොනිටර්ස් තියෙනවා. වර්තමානයේ CRT මොනිටර්ස් න අපි භාවිතා වෙන්නේ LCD, LED තමයි භාවිතා කරන්නේ. ඒකට Tamanට මොන වගේ එකක්ද අවශ්‍ය කියලා බලන්න ඕනේ. ඊළඟට ප්‍රධාන මතකය වෙන්නේ පරිගණකයේ RAM එක. Random Access Memory කියනවා. RAM එක හරහා තමයි අනිවාර්යයෙන්ම අපිට RAM එකක් පරිගණකයේ තියෙන්න ඕනේ. අපි ඒ වෙලේ කරන වැඩ ගබඩා වෙලා අපිට පෙන්වන්නේ RAM එකේ. එහෙනම් RAM එකත් අපිට වැදගත් වෙනවා. කොහොමද? ඒකේ වේගය සහ ධාරිතාවය. මිලදී ගන්නා පරිගණකයට ලැබෙන වගකීමත් බලන්න ඕනේ. අපි අලුතින් පරිගණකයක් මිලදී ගද්දි ඒකට වගකීම් කාලයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මොනවා හරි ගැටලුවක් ඇති වුණොත් අපිට ඒක හදාගන්න පුළුවන් විදිහ. ඒ වගේම අපේ තියෙන මුදලට ගැලපෙනවද කියලා මිල ගණන් සංසන්දනය කරලත් බලන්න ඕනේ. ඒ වගේම ආෆ්ටර් සර්විසස් ඒ කියන්නේ එයාලා අපි මිලදී ගත්තත් පස්සේ මොනවා හරි ගැටලුවක් වුණොත් ඒගොල්ලෝ කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද ඒකට සහයෝගය දක්වන්නේ ඒ දේවල් ගැන හොයලා බලන්න ඕනේ. හොඳයි දෙවෙනි කොටස මෙතනින් අවසන් වෙනවා.